ඔයත් ව්‍යාපාරිකෙක්ද? ඔයාගේ ස්ටොක්ස් ගොඩ ගහලා විකුණ ගන්න බැරුවද ඉන්නේ? Oh my god, bro. Oh, hell no. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මටත් තොම කාලයක් තිබ්බා. මගේ ස්ටොක්ස් ගොඩ ගහලා විකුණ ගන්න බැරුව සල්ලි හිර වෙලා තිබ්බා. ඉතින් මං ඒ දවස්වල ටයිස්ලා පස්සෙන් පන්න එදා විකුණ ගන්න සෑහෙන කට්ටක් ආවා. මේකට එකම හේතුව උනේ මං සේල්ස් නොදන්නකම. මං කාලයක් තේකොළ වික්කා. මැෂින් නම් තිබ්බේ නෑ, ඔය සීල් එක විතරයි තිබ්බේ. ඉතින් මං ඔහොම පැකට් කරලා කඩවල වලට දැම්මා. සෑහෙන පොඩි ගාණක් තමයි හම්බුනේ. කාලෙන් කාලෙට ගණන් වෙනස් වෙන හින්දා විකිනෙන්නේ නැතුව ස්ටොක්ස් ගොඩ ගහලා තිබ්බා. ඊට පස්සේ මම ලුණු වික්කා. ඒ ස්කූටර් එකේ දාගෙන තමයි ගිහින් වික්කේ. ලුණු නම් තේකොළ වලට වඩා ලේසි විකුණ ගන්න පුළුවන් වුණා. හැබැයි සෑහෙන අඩු ප්‍රමාණයක් තමයි විකුණුනේ. කඩවල වලින් රිජෙක්ට් කරන ගොඩක් වෙලාවට. අන්තිමේදී මටම මේක එපා වෙලා මං ගියා ඉගෙන ගන්න සේල්ස් ගැන. මම සෑහෙන try එකක් දුන්නා හොඳ සේල්ස් ගුරුවරයෙක් හොයාගන්න. මම ක්ලාස් ගියා, පොත් කියවුවා. හැබැයි හරියටම සේල් එකක් කරන විදිය නම් මට හම්බුනේ නෑ. මම YouTube එකේ සර්ච් කරලා බැලුවා. ඒක නම් සෑහෙන්න තියෙනවා. හැබැයි ඒවා එකක්වත් ප්‍රැක්ටිකල් නෑ. ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් ඒවත් ගොඩක් අමාරුයි. ඔහොම හොයලා අන්තිමේදී මම එක තැනක නතර වුණා. ඒ තමයි මෙන්න මේ සිනිමා ඉන්වෙස්ටිං කියන YouTube channel එක. මෙන්න මේ ක්ලාස් එකෙන් මට ඉගෙනුවා කොහොමද හරියටම සේල් එකක් කරන්න කියලා. අපි විකුණන භාණ්ඩය කොච්චර වටිනවා වුණා, කොච්චර මිල වුණා, කොහොමද හරියටම විකුණන්නේ කියලා මේ ක්ලාස් එකෙන් මට ඉගෙනුවා. ඉතින් අද මම ස්ටොක්ස් හිර කරගන්න තු විකුණන්න පුළුවන් සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔයාටත් මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ජය වේවා.